ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ වගේ QD සමානයි 100 ඍණ 5p සමීකරණයක් මිල සමීකරණයක් බවට හදාගන්න විදිය. ඒ කියන්නේ p සමාන විදියට හදාගන්න විදිය. ඉතින් මේක p සමාන සමීකරණයක් කරන විදිය අපි දැනගන්න ඕනේ. හරිද? ඒක කරන්නේ මෙහෙමයි පුතේ. මෙන්න මේ 5p මෙහෙට ගේනවා. එනකොට යා ධන 5p වෙනවා. එතකොට ධන 5p සමානයි 100 ඍණ මේ QD අරකට යනවා. එතකොට මේ QD ඍණ QD බවට පත් වෙනවා. හරිද? දැන් සමාන කරගන්න ඕන නිසා මෙන්න මේක බෙදනවා 5න් මේකත් බෙදනවා 5න් මේකත් බෙදනවා 5න්. හරිද? එතකොට මෙයාට මෙයා කැපිලා p තනි වෙනවා. p සමානයි 100 5න් බෙදුවම 20යි. මෙතන ඍණ මෙතන QD තිබ්බට පුතේ මෙතන තියෙන්නේ 1ක්. එහෙනම් 1 5න් බෙදුවම 0.2යි QD බවට පත් වෙනවා. මේ තමයි මෙහෙම සමීකරණය මෙන්න මේ විදියට හදාගන්න විදිය. ඊළඟ කාරණාව තමයි අපිට මෙහෙම දීපු එකක් අපි මෙහෙම කොහොමද කරගන්නේ? කියන්නේ මෙහෙම දීපු සමීකරණය මේ සමීකරණයේ බවට පත් කරගන්නේ කොහොමද? ඒක නම් අපිට තව පේජ් එකක් මම ඇඩ් කරනවා මේ විදියට. ඒකේ මම ලියනවා අපි දැන් දන්න සමීකරණය. ඒක දැන් මම ලියනවා අපි දැන් දන්න සමීකරණය. 20 ඍණ 0.2යි QD විදියට. හරිද? එහෙම ලියලා අපි දන්න දේවල් ටික මෙහෙට ගේනවා. 0.2යි QD සමානයි 20 මේ p අරහෙට යනවා. ගියාම ඍණ p බවට පත් වෙනවා. හරිද? ඒ නිසා අපි මේක බෙදනවා 0.2න් බෙදනවා 0.2න් බෙදනවා 0.2න්. මෙයාට මෙයා කැපුණම එයා QD බවට පත් වෙනවා. සමානයිනේ. මේ දෙකයි ඉන්නවා. 20.2න් බෙදුවට පස්සේ උත්තරේ වෙනවා 100ක්. ආට ගණිතයේ අවුලක් තියෙනම් මෙහෙමයි කරන්නේ 20 බෙදීම 0.2 අවුල් නම් මෙයා අයින් කරන්න මෙතන බිඳුවක් දාන්න. 202කින් බෙදුවම 100 බවට පත් වෙනවා. ඍණ මෙතන තියෙන්නේ p නේ. p කියන්නේ 1ක්. 1.2කින් බෙදුවට පස්සේ අපිට උත්තරේ එනවා කීයද? 5යි. 5යි p. මෙන්න මෙහෙම සමීකරණය මේ විදියට ගන්න විදිය.